පිරිමි ළමයි කතාවේ ඕගොල්ලෝ හිතන්නේ ඇත්තටම යාළුවනේ දිල්හාරාව මගදී උක්කු බබාට හම්බුනහම උක්කු බබාට ටිකක් දිල්හාරා කියන දේවල් වලින් දිල්හාරා ගැන හිතා ගන්න බැරි වෙනවා. ඉතින් උක්කු බබා දන්නවා දිල්හාරා ඒ වගේ කෙනෙක් නෙමෙයි කියලා. නමුත් සෙන්රිට ඒ දේ කියන්න බැරි නිසා දිල්හාරාගේ පිටට වරද්ද දාලා උක්කු බබා හිතාගෙන ඉන්නවා. ඉතින් දිල්හාරා නිර්දෝෂී කියලා දිවංකගේ යාළු නෑ කියලා දිල්හාරා කියනකොට උක්කු බබාට හිතෙනවා දිල්හාරා කියන්නේ මේ ඇත්තක් කියලා. ඉතින් දිල්හාරට නැවත ආදරය කරන්න උක්කු බබාට හිතේද කියලා අපිට ඉදිරි වීඩියෝ වලින් බලා ගන්න පුළුවන්. ඉතින් කොහොමත් සෙන්රි ඉන්න නිසා දිල්හාරට නම් ඒ දේ කරගන්න බැරි වෙයි. ඉතින් ඒත් එක්කම තව දෙයක් තමයි යාළුවනේ මේ සුමංගල. මේ සුමංගලයි කපු මහත්තයා අතර ලොකු සටනක් යනවා කියලා අපිට පේනවා. ඉතින් කපු මහත්තයා සුමංගලගේ මොන හරි රහස් දන්න නිසා තමයි සුමංගලට බය නැතුව ඉන්නේ. ඉතින් ඉදිරියට බලා ගන්න පුළුවන් කපු මහත්තයයි සුමංගලයි අතර මොන වගේ දෙයක් සිද්ධ වෙයිද. අමතක නොකර subscribe කරලා තියාගන්න.